සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විටමින් A ගැන. ඒ වගේම මේ විටමින් A මගින් අපේ හමට සිදු කරන හිතකර බලපෑම් ගැන. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. ඉතින් අපි හැමෝම කැමති නේද ලස්සනට ජීවත් වෙන්න. ඉතින් ඒකට බලපාන ප්‍රධාන සාධකයක් තමයි සම කියන්නේ. ඒ කියන්නේ සමේ පැහැය, සමේ නිරෝගීකම. ඉතින් මේ දේවල් පවත්වා ගන්න අපි එක එක දේවල් කරනවා. උදාහරණයක් විදිහට බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. ඉතින් මේවායින් සිද්ධ වෙන්නේ කෘත්‍රිමව අපේ ඇඟට විටමින් ලබා ගන්න එකනේ. ඉතින් එහෙම කරපුවාම සයිඩ් ඉෆෙක්ට් එහෙම නැත්නම් අතුරු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම නිකන් අතුරු ප්‍රතිඵල ඇති කරගන්න ඕනේ නෑනේ. ඒක හින්දා මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද අපි අපේ ඇඟට විටමින් A ස්වාභාවිකව ලබා ගන්න කියලා. ඉතින් අපි දැන් යන් ඇත්තටම වීඩියෝ එකට. මේ තියෙන්නේ මොනවද කියලා නම් ඔයාලා හරියටම දන්නේ නැතුව ඇති. ඇත්තටම මාත් මේක දැක්කේ අද කියනවනම් එක ලොකු බොරුවක්. මේ තියෙන්නේ කැරට්. දන්නේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඉතින් මේ කැරට් වල විටමින් A ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. ඒ වගේම මේ කැරට් වල තියෙනවා විශේෂ දෙයක් බීටා කැරොටින් කියලා. මේ බීටා කැරොටින් වලින් හිරු එළියෙන් අපේ හමට සිදු කරන හානිය වළක්වනවා. ඔන්න ඉතින් ඊට පස්සේ තමා වැදගත්ම දේ එන්නේ. මේ කැරට් වල තියෙන විටමින් A වලට හමේ සෛල ප්‍රතිසාධනය කරන්න පුළුවන්. සම පැහැපත් කරන්න මේක උදව් වෙනවා. ඒ වගේම නිරෝගීව පවත්වා ගන්නත් උදව් වෙනවා. ඉතින් මේ සඳහා කැරට් වල ප්‍රතිඔක්සිකාරකත් බලපානවා. ඒ වගේම සමේ වියලීම අඩු කරන්නත්, තෙතමනය පවත්වා ගන්නත් උපකාරී වෙනවා. ඒ වගේම මේ කැරට් වල තියෙන විෂ බීජ නාශක ගුණය නිසා සමේ ඇති වෙන ආසාදන සහ කුරුලෑ වැනි ගැටලුකාරී තත්ත්වත් මග අරින්න ඒක උදව් වෙනවා. ඔන්න ඉතින් කැරට් ගැන කතා කරන්න ඕනේ ඒවා නම් කතා කරලා ඉවරයි. දැන් ඉතින් කැරට් අනුභව කරන්නේ කොහොමද කියලා තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ කන්නේ කොහොමද කියලා. ඉතින් කෙනෙක්ට ඍජුවම මේ කැරට් ආහාරය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෑම වේලකට, ඒ කියන්නේ එදිනෙදා අපි කන කෑම වේලකට එකතු කර ගන්නත් පුළුවන්. ඒත් බයි නම් ඉතින් ජූස් එකක් බොන්න. ඒකත් ඉතින් අවුලක් නැහැ. මේ තුනෙන් එකක් හරි තුනම කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැරට් කන්න කැමති විදිහ කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම අද සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.